අඩානි කිවිසුම දිහා බලනවා නම් විශේෂයෙන්ම අඩානි සමාගම සමග අපේ කොමිටියයි ඒ සමාගමයි සාකච්ඡා කරා. සාකච්ඡා කරද්දී අගය පිළිබඳ මිනුම් දණ්ඩයක් අපි ඇති කරා. දෙන්න පුළුවන් අඩුම මිලයි දෙන්න පුළුවන් වැඩිම මිල. ඒ එකක්වත් ඇමරිකන් සත 4කට 5කට තිබුණේ නැහැ. මෙතුමා දන්නවා. ඉතින් ඒක ඇතුලේ අපි කරේ. ඒක ඇතුලෙන් පිටපැන්නම මොකද්ද හිතන්නේ? අන්න එතනයි තියෙන්නේ. මේක මේ අදානි වැඩසටහන් ගැන parameters of value. ඒ තමයි අග පිළිබඳ මිනිම් දණ්ඩ. කිසි දවසක 4ක තිබුණේ නැහැ. වැඩියෙන්ම තිබුණේ 10කට. මම හිතන්නේ මෙතන 7ක්ද 8ක්ද තිබුණේ. ඉතින් මේ මාර්ගය ඇතුලේ තමයි විශේෂයෙන්ම ඒ එකඟත්වයට ආවේ 8යි ඇමරිකන් 8.2.6ට. දැන් මේක මාරු කරනකොට කොහොමද කරන්නේ? ඒ සමාගමත් මුදල් අරගෙන තියෙනවා. මේ රටේ අවදානම් තත්ත්වය නිසා වැඩියෙන් ගෙවන්න තිබුණා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මෙතනදී කියන්න ඕනෑ මූල්‍ය සහ ණය අවදානම් සාධක තියෙනවා. ඒ සාධක අනුව යන්නේ. ඉතින් මේ වැඩ මේ අඩානි වැඩසටහනත් අපි ලංකාවට ගේන්න උවමනයි. මොකද මේක කරද්දි මේක දෙන ලංකාවට සපයන්න. ඒත් මේව කරන අවස්ථාවේදී මම මෝඩි අගමැතිතුමා එක්ක කතා කරා. මට කිව්වා අපිට ඕනේ ලංකාවෙන් අරගන්න කියලා. I want to purchase your renewable energy කිව්වා. කොච්චර තියෙනවද කිව්වා. දැන් ලංකාවට දාන්න අපි ගිගවොට් 5යිනේ. මෙගාවොට් 5000යි. මම දන්නේ නැහැ මම නිකන් කිව්වා ඔය මමත් හරියට දන්නේ නැහැ මම ඉංජිනේරු වෙන්නේ නෙමෙයි මම මේවා දන්නේ නැහැ. මං කිව්වා ගිගවොට් 25යි 50ක් අතර දෙන්නම් කියලා. ගිගවොට් 25 කියන්නේ මෙගාවොට් 25000යි 50000යි අතර. ඉතින් ඔක දුන්නා නම් බලන්න අපි මේක ආරක්ෂා කරන්න. මොකද එහෙම දෙනවා නම් කොච්චර මුදල් එයිද? විදේශ ආයෝජනයේද? ඔබතුමා දන්න එක දැම්මොත් ඒක අලුත් විදේශ ආදායම් ලබන මාර්ගයක්. භාග වේලාවට අපිට පුළුවන් ඇඟලුම් කර්මාන්තයන් ඊට වඩා ගන්න. ඉතින් අපි මෙතන මේක නැති කර ගන්න හොඳ නැහැ. ඒ වගේම අනික් අය එන මුදල්ුත් අපි තියා මොකද මේකෙන් ඇති කරාම ලංකාවේ තුලනට ඊට පස්සේ පිටරට සපයන්නේ. ඉන්දියාවට විශාල ලෙසේ බල ශක්තිය වුණා. 20 50 60 වෙනකොට. පුළුවන් අපි ඔක්කොම දෙන්න ඕනේ එතෙන්ට. ඉතින් කොච්චර හම්බ කරන්න පුළුවන්ද? ඒ නිසා තමයි අපි ආණ්ඩුව හැටියට ආණ්ඩු කීපයක් එක්ක වැඩ කරපු එකඟ වුණ ව්‍යාකෘති ගණනාවක් 2023 මං ගියද්දි යෝජනා කළේ අපි ඔක්කොම එකට එක ලියවිල්ලක දාමු කියලා. ඒ තමයි දර්ශන ප්‍රකාශය. විෂන් ස්ටේට්මන්ට්. දැන් මොරිෂස් එක කරද්දි එකට එන්හාන්ස් විෂන් ස්ටේට්මන්ට්. ඉතින් ඒකේ තිබුණා ඒකේ තියෙන විශේෂයෙන්ම ව්‍යාකෘති ගණනාවක්. එකක් තමයි තිරුකුණාමලේ වරාය දියුණු කරන්න. තිරුකුණාමලේ අක්කර 1000ක ආර්ථික කලාපයක් ඇති කරන්න. තිරුකුණාමලේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. තිරුකුණාමලේ තෙල් තියෙන තෙල් ටැංකි දියුණු කරන්න. ඉතින් මේ අනුව එක ප්‍රධාන එකක් තමයි එවන නලය විශේෂයෙන්ම නාගපට්නම් ඉඳන් ලංකාවට එවන නලය. ඒ නලෙන් තෙල් ලංකාවට යන්න පුළුවන් ලංකාවෙන් පිටට එහාට එවන්න පුළුවන්. ඇයි මේ ඔක්කොම ටැංකි අරගන්නේ? මතක තියාගන්න මැද පෙරදිග යුද්ධයක් ඇති වුණොත් කොහෙන්ද ඉන්දියාවට කංජ තෙල් ලබා දෙන්නේ? මේ ටැංකි වල දැම්මොත් පුළුවන් ඇත්ත වශයෙන්ම සතියක්වත් දෙකක්වත් තියාගන්න ඕනේ. මම නම් එතුමාට කිව්වේ ඕන්න මේ ටැංකි කඩලා විශාලව හදන්න කියලා. අපිට කමන්නේ වැඩියෙන් සල්ලි හම්බ වෙනවනේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? තෙල් පීරිපු ආදුවක් ගැන අපි කිව්වේ නැහැ. මොකද ඒගොල්ලෝ අපිට අතිරික්තයක් තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට ඕන එකක් අපේ එකක් එතෙන්ට ගෙනියන්න තිබුණා. නැත්නම් අවුරුදු 5ක් ඉවසලා හිටියනම් දැන් තියෙන අතිරික්තය නැති වෙනවා ඉන්දියාව වෙන ශීඝ්‍ර දියුණුවට.
ඉතින් අපි ඉන්දියාවේ මේක වැඩ කටයුතු කරන්න ඕනේ. මේ අද තියෙන අවදානම් තත්ත්වය අනුව කවුද අපිට උදව් කරන්නේ? කවුද ආයෝජනය ගේන්න ඉන්නේ? ලෝකේ අනික් හැමතැනම ආයෝජනය තියන්න පුළුවන් නම්. අනේකයි මම අහන්නේ. අපිට ඇත්ත වශයෙන්ම ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් තිබුණ නැත්නම් මොකක්ද ඇමතුමා වෙන්නේ අද? මම හිතන්නේ මේ ශාලාවත් මිනිස්සු ගිනි තියලා. මේකවත් තියෙන්නේ නැහැ. ඒ තත්ත්වයේ තිබුණේ.